හලෝ යාළුවනේ කොහමද මං පස්සන ලංකා YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මේ කෑගල්ලේ ඉඳලා නුවරට යන ගමන් ඉතින් අතරමඟදී නාය ගියපු ස්ථාන ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික අමායට කවුරුත් පෙන්නලා නැතුව ඇති. ඉතින් මං හිතුවා අනිත් ගම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් බලමු වීඩියෝ එක. මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා bell icon එකක් press කරලා තියාගන්න. එහෙනම් අපි ගිහලා බලමු වීඩියෝ එක. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ මේ කෑගල්ලෙන් නුවරට තියෙන විකල්ප මාර්ගයක් අලුතෙන් හදපු. ඉතින් අලුත් කියන්නේ දැන් සෑහෙන කාලයක් වෙනවා හදලා. ඒ පාරේ තමයි ඉන්නේ මේ පැත්තට නුවර. පැත්තට කෑගල්ල ටවුන් එක මග ඇරලා කොළඹට යන්න තියෙනවා. ඉතින් මෙතන එන්න මේ ස්ථානේ තමයි නාය ගිහිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අන කන්ද මුදුනේම ගේකුත් තියෙනවා. ඒ ගෙවල් වලට පල්ලෙන් පරණ බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එකත් කඩාගෙන ඇවිල්ලා තියෙනවා. එතනින් පල්ලටම ඇවිල්ලා තියෙනවා මේ පොඩි ඇල පාරක් තියෙනවා. ඇල වැහෙන්නම උඩ ඉඳන් පස් කන්දිය කඩාගෙන ඇවිල්ලා. ඉතින් මම දැක්ක ජීවිත හානි නම් මේ හරිය මොකුත් තියෙන විදියක් නැහැ. මොකද පල්ලේ ගියා කොරක් මොකුත් නැහැ. අර ගේ උඩින් ගෙට පොඩ්ඩක් පල්ලෙන් තමයි නාය පටන් අරන් තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට ගිහිල්ලා බලමු. තව ඉස්සරහත් තැන් තියෙනවා. අපි එහෙනම් තව ඉස්සරහට ගිහලා හම්බෙමු. යාළුවනේ මං ඉන්නේ දැන් උතුවන් කන්දේ. මේ තියෙන උතුවන් කන්දේ නායකයෙක් එක. එතන උඩ ඔය ගෙදර ආට පේනවා ඇති. ගෙදර ඇඹරිලා තියෙන්නේ. මේ කඩා වැටිලා. මේ ඔක්කොම ඉතින් කට්ටිය අතහැරලා තියෙන දැන්. එන උඩ ගෙයක් තිබුණා. ඒකේ සුම්බුන් විතරයි අද තියෙන්නේ. ජීවිත හානි නෑ. ඒ කියන්නේ ඒ කට්ටිය මල ගෙදරක ගිහලා හිටියා කියලා තමයි ආරංචිය තියෙන්නේ. එදා උනාටු ආපු දවසේ මේ නාය ගියපු දවසේ අර කන්ද උඩා ඉඳන්ම ඇවිල්ලා තියෙනවා. මහ විශාල පස් කන්දක් ඇවිල්ලා ඔක්කොම යට කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ ස්ලැබ් බණම් ඔක්කොම කඩාන වැටිලා. එතන මේ එතනත් කට්ටු දෙකට හඳා හදපු බිල්ඩින් එකක් තිබ්බ. ඒක කඩාන බිමට වැටිලා. මේ පැත්තේ ගෙදරත් එක්කම යට වෙන්නම ඇවිල්ලා මේ පාරෙන් පල්ලි. හරි එහෙනම් අපි ආය කඩු ගන්නාව හරිය තමයි ආය න්‍යාය කියපුවා තියෙන්නේ. මට මතක විදිහට අපි එහෙදි හම්බෙමු. යාළුවේ මම දැන් ඉන්නේ කඩු ගන්නාවේ දිට්ටා සුණාටුවට කලින් මේ මතකද හෝටලයක් උඩ ගලක් කඩාගෙන එතන ඉන්නේ කඩු ගන්නාවේ. මෙතන තමයි ඒ හෝටලේ ගේ තිබ්බේ. තාම රාත්‍රියෙන් තමයි ගල් ගලවිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින්
මේ හරිය ඔක්කොම සුන්දුන් ගොඩක් විතරයි. දැන් තව රයිමන්තාරම තියෙනවා මේ හරියට. මෙතන ඉඳත් ඉතින් පොඩක් භයානකයි. ඉඳත් එපා කියලා තියෙන්නේ. යාළුවනේ වාහන නවත්තන්න එපා කියලා තියෙන්නේ. ඔයාලට පොඩක් පෙන්නන්න ඕන හින්දා තමයි මම නැවතුනේ එහෙනම්. ඉස්සරහට ගිහලා හම්බෙමු. යාළුවනේ මේ තවත් කඩු ගන්න ආවේ නාගේ නම් මෙතන තේ කඩේ තියෙන මාතල බක්කඩේ මාත් ඉතින් තේ එකක් බොන්න නැවැත්තුවා ගැටින් අවදානම් තැනක තමයි තේ බොන්න නැවැත්තුවේ මේවනේ ගල් තාම එල්ලිලා තියෙන්නේ කොයි වෙලේ ඉඳ කියන්නේ පොඩි වැස්සලත් ඉතින් මේවා ගලවගෙන එනවා ඉතින් මාත් මේ නුවර යන ගමන් තේ බොන්න නැවැත්තුවා පොඩ්ඩක් අඩු ගන්නවා කන්ද ඉවර වෙන්න ඔන්න මෙන්න ඉන්නේ යාළුවනේ